දුවේ පුතේ ශිෂ්‍යත්ව විභාගයට ඔයාලට මෙන්න මේ වගේ ගණිත ගැටලුවක් ලැබෙන්න පුළුවන්. මේ වගේ ගණිත ගැටලුවක් ලැබුණොත් මොකද කරන්නේ? ඉස්සෙල්ලාම අපි මේ වගේ ගණිත ගැටලුවක් ලැබුණොත් පස්සේ පොතට කියවලා ඒකේ තියෙන දේ පොඩ්ඩක් අවබෝධ කරගෙන ඉන්න. උත්තර දෙකක් තියෙනවා. උත්තර දෙකයි එකතු කරාම සමචතුරස්‍රයක් හැදෙනවා. මෙතන තියෙනවා සමචතුරස්‍රයේ උත්තේ එකතු කරාම ත්‍රිකෝණයක් හැදෙනවා. ඊළඟට අපිට කියලා තියෙනවා වටිනාකම වැඩිම අඩුම රූපය තෝරන්න කියලා. අපිට මේවට කිසිම අගයක් දීලා නැහැ. මේ වගේ කිසිම අගයක් දීලා නැති ගණන් ප්‍රමාණයක් හදන්න පුළුවන් ක්‍රමයක් මම ඔයාලට කියලා දීලා තියෙනවා. ඒ තමයි තරු දාලා. මේ උත්තේ අගය අපි දන්නේ නැති නිසා උත්තේට තරුවක් දාගමු. ඒකට සමානයි මේ උත්තයත්. එහෙනම් ඒකටත් තරුවක් දාගමු. මේ දෙක එකතු වුණාම සමචතුරස්‍රය එහෙනම් තරු දෙකක් වෙනවා. ඔන්න දැන් මේ සමචතුරස්‍රය සමානයි මේ සමචතුරස්‍රයත්. එහෙනම් තරු දෙකයි උත්තේ සමානයි මේ උත්තය. එහෙනම් තරු එකයි. මේ දෙක එකතු වුණාම ත්‍රිකෝණය තරු තුනයි. ඔන්න අපේ උත්තරේ එනවා වැඩිම අගයක් තියෙන්නේ තරු වැඩිම රූපය ත්‍රිකෝණය, අඩුම අගයක් තියෙන්නේ තරු අඩුම රූපය වෘත්තය. මේ උත්තර ටිකෙන් බැලුවම මේ උත්තරේ එන්නේ 3 වෙනි පිළිතුර.